මේ වීඩියෝ එකකින් කතා කරන්නේ BOC අභ්‍යාසලාභී මාණ්ඩික සහකාර 2025 විභාගය සඳහා අයදුම්පත් යොමු කරන ආකාරය පිළිබඳ ඔබට පුළුවන් boc.lk සයිට් එකට යන්න. සයිට් එකට ගියාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ පහතම කොටසේ සාමාන්‍ය සයිට් එක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. අපි භාෂාව වෙනස් කරගෙන නැත්තම් හරි. එතකොට ඔබට සයිට් එකට මේ විදිහට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් කැරියර්ස් කියන මෙන්න මේ page එක. ඒක link එක click කරන්න. link එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ page එකක් පේනවා. මෙන්න මේ page එකේ තියෙනවා first stop training staff assistant අන්න ඒක click කරන්න. closing date එකත් එක්ක තියෙන්නේ 2025 5:24ට කලින් application submit කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා more details කියලා එකක්. ඒක ඔබට මේ විදිහට click කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට advertisement එක පෙනෙයි. ඔබට මේක අවශ්‍ය මාධ්‍ය සඳහා වෙනස් කරගන්න පුළුවන්. සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එක බලනවා නම් මේ විදිහට මෙතන උඩ සිංහල කියලා හදාගන්න. හරි. එතකොට දැන් මෙතන ඇප්ලිකේෂන් එක ඔබට පෙනෙයි. අපි බලමු ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙනෙයි. ඇඩ්වර්ටයිස්මන්ට් එක අපි පොඩ්ඩක් විස්තර කරගමු. එතකොට මෙතන දාලා තියෙනවා සුදුසුකම් මොනවද කියලා. සාපේල විභාගයේදී මව්බස ගණිතය ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට සම්මාන සාමාර්ථ ඒ කියන්නේ C5ක් තියෙන්න ඕනේ. ප්‍රධාන විෂයන් ඔයාලා දන්න ඇති O level විෂයන් 9ක් තියෙනවා. එතකොට විෂයන් 3ක් අපි කියනවා basket subject කියලා කාණ්ඩ subjects විෂයන් 6ක් ප්‍රධාන subject. එතකොට මේකේ කියන විදිහට ප්‍රධාන subject 6ම සමත් වෙලා තියෙන්න ඕනේ. ප්‍රධාන subject 6න් 5කට සාමාර්ථ C passes තියෙන්න ඕනේ. හරි. එතකොට ඊළඟට කියනවා උසස් පෙළ විභාගයේදී විෂයන් 3කින් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ජෙනරල් ඉංග්‍රීසි JIT එකයි ඊට පස්සේ සාමාන්‍ය දෙන පේපර් එකයි ගැන මෙතන සඳහනක් නැහැ. ඔබට එතකොට උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම මේකට ප්‍රමාණවත්. එතකොට එක් වර්ගදී කියන්නේ දෙවෙනි වතාව වෙන්න පුළුවන් විභාගයට පේස් කරලා විෂයන් 3ම එක ෂීට් එකකට එන විදිහට සමත් වෙලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන වයස ගැන දාලා තියෙනවා අවුරුදු 24ක් හෝ ඊට වඩා අඩු විය යුතුයි. එතකොට මෙතන අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ දාලා තියෙන 2025 5/24. එතකොට අපි 2025 5/24න් අඩු කරොත් එහෙම අවුරුදු 24ක් උත්තරේ එන්නේ 2001 5/24. එතකොට 2001 5/24 හෝ ඊට පස්සේ ඉපදිච්ච කෙනෙකුට තමයි මේකට ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ 2001 5/24 හෝ ඊට පස්සේ ඉපදිච්ච කෙනෙකුට තමයි මේකට ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ අවුරුදු 24ක් හෝ ඊට අඩු විය යුතුයි. හරි. එන්න ඒ ටික තමයි අපි මෙතනදී කතා කරේ කොහොමද ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවා ගන්න කියලා. එතකොට මේ විභාගේ 2021 වසරේ තිබ්බා අපි 2024 විභාගයට අදාළව කතා කරපු දේවල් ගොඩක් තියෙනවා. කලින් විභාගයට අදාළ 2021 ඇප්ලිකේෂන් කෝල් කරපු එක. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් අපි ගාව තියෙන පාස් පේපර් questions මොනවද. ඊට පස්සේ විශේෂයෙන් අපි IT විෂය සඳහා අවශ්‍ය හදපු ටියුටෝරියල්ස් වගේ දේවල් තියෙනවා. හරි. එතකොට ඔබට මේ පිළිබඳ වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න. හරි. ඊළඟට අපි බලමු කොහොමද next step එකට ගිහිල්ලා අපි online application submit කරන්න කියලා. හරි. අපි දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එක කියව ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන instruction to candidate කියන මෙන්න මේ link එක click කරන්න. මේ link එක click කරාට පස්සේ අපිට PDF document එකක් load වෙනවා. අන්න මේ document එක හොඳින් කියවා ගැනීම වැදගත් වෙනවා. එතකොට මුලින්ම කියලා තියෙනවා අපිට application එක 24 හෝ ඊට පෙර submit කරන්න කියලා. ඊට පස්සේ ඒ හා සම්බන්ධ අනිකුත් උපදෙස් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා it is strongly advised not to use mobile phone to fill the online application since some of features may not be work properly in mobile phones browser. ඔබ මේ application එක fill කරන්න
ලැප්ටොප් පරිගණකයක් හරි ටැබ් එකක් හරි පාවිච්චි කරනවා නම් හොඳයි සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරනවට වඩා. මොකද මේකේ කියලා තියෙන විදිහට සමහර ෆීචර්ස් ස්මාර්ට්ෆෝන් එකේ බ්‍රවුසර් එකේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක වැදගත් දෙයක්. ඒක නිසා මේක ෆිල් කරන්න බොහෝ විට ලැප්ටොප් පරිගණකයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා last day වෙනකම් ඉන්නත් එපා. ඊට කලින් ෆිල් කරන්න කියලා දාලා තියෙනවා. මොකද අන්තිම දවස් වෙනකොට මේකේ තියෙනවා මේ numbers of applicants application ප්‍රමාණය වැඩි වීමත් එක්ක සමහර වෙලාවට site වලත් issues වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ නැති මේ කට්ටිය දාලා තියෙන්නේ අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව කලින් මේක දාන්න කියලා. හරි. ඊට පස්සේ තියෙනවා instruction එකේ සිට instruction මේකේ තියෙනවා 17ක්. එතකොට මේ instruction 17ම හොඳින් කියවා ගන්න. මම මේකේ වැදගත් ටික විතරක් highlight කරන්නම්. අනිත් ටිකත් ඔබ හොඳින් කියවා ගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා අපිට sign up වෙන්න කියලා එකක් account එකක් හදාගෙන මේකට apply කරන්න. ඒක ඊට පස්සේ අපි කතා කරන්නම්. ඊට පස්සේ sign up වුණාට පස්සේ තියෙන දේවල් වලට අදාළ විස්තර ටික තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට පස්සේ මම එහෙනම් sign up වෙන්නම්. කොහොමද අපි බලමු sign up වෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා අයදුම් කරන්න කියලා බටන් එක. මම මොකද මේක සිංහල භාෂාවට දාගත්ත නිසා හරි. ඊපස්සේ අයදුම් කරන්න කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ page එකක් දැක ගන්න. හරි. ඊට පස්සේ මෙතන member login කියලා බටන් එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ එකේ sign up කියලා බොත්තමක් තියෙනවා. හරි. අපි ඊට කලින් මේකට register වෙලා නැති නිසා අපිට පුළුවන් sign up බොත්තම භාවිතා කරලා මේකට register වෙන්න මේ system එකට. හරි. හරි. මේ විදිහට අපිට මේක sign up බොත්තම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ forms එකක් එනවා fill කරන්න. name එක, email id එක, password, confirm password. ඊට පස්සේ secret questions දාන්න තියෙනවා. අපිට සමහරවිට password එක recovery කරගන්න එහෙම මේ secret question ටික අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ මෙතන captcha එකක් තියෙනවා. අපි human කෙනෙක්ද කියලා මෙයාලට verify කරන්න. හරි. ඊට පස්සේ අපි මේ form එක දැන් එහෙමනම් අපේ details ටික දාලා fill කරගමු. දැන් ඔබට මෙතනට ඔබගේ නම type කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන email address එක දානකොට මේ OTP code එකක් එනවා email address එකට verify කරගන්න තියෙනවා. ඒක නිසා අපිට access එක තියෙන email address එකක් දාන්න ඕනේ. සමහර කට්ටියට තියෙනවා email address කීපයක්, සමහර ඒවාගේ password නැති ඒවා තියෙනවා. ඒක නිසා ඔබට access එක තියෙන email address එකක් මෙතන දාන්න සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම password එකක් අපිට මේකට හදාගන්න වෙන system එකට log වෙන එකක්. ගොඩක් දෙනෙකුට password අමතක වෙනවා. ඒක නිසා හොඳ අමතක වෙන්නේ නැති විදිහේ password එකක් දාගන්න. ඒත් එකම දාන password එක අනිත් කට්ටියට ලේසියෙන් guess කරන්න බැරි password එකක් වගේ දාන්න. ගොඩක් වෙලාවට ඔබගේ ජාතික හැඳුනුම්පතත් එක්ක මොකක් හරි අකුරු combination එකක් වගේ දාගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඔයාලට අමතක වෙන්නේ නැති වෙයි. හරි. එතකොට මේ මෙතන password එක type කරලා ඒ password එකම මෙතන යටිමුත් ඒ විදිහටම type කරන්න ඕනේ. confirmation password කියන්නේ අන්න ඒකටයි. එතකොට මෙතන ඔයාලා type කරපු අපි හිතමු 1 2 3 කියලා මෙතන type කරනවා නම් අපි සාමාන්‍ය මෙතන 1 2 3 4 5 6 7 8 කියලා type කරනවා නම් මෙතනත් ඔයාලා 1 2 3 4 5 6 7 8ම type කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එimhe මේ password දෙක match වෙන්නේ නැති වුණොත් එහෙම අපිට එතනින් ඉදිරියට යන්න අමාරුයි. යන්න වෙන්නේ නැහැ කොහොමද? හරි. ඊට පස්සේ මෙතනදී ඔයාලට security question එකක් තියෙනවා. secret question එකක්. එතකොට what is the place you කීපයක් තියෙනවා. හරි. එතකොට මේ security question දානකොට ඡේදයක් වගේ type කරන්න එපා. මොකද එහෙම ඡේදයක් වගේ type කරොත් එහෙම ඔයාලට මේක recovery කරන්න යන්න කියපුවාම සමහරවිට recovery වලදී අහනවා answer එක මොකද්ද කියලා. එතකොට ඔයාලා සමහරවිට මේක type කරද්දී මෙහෙම ගොඩක් spaces හරි මේ තිබ්බොත් එහෙම නැවත වතාවක් ඒක දුන්නත් මෙයාලා system එකට ගන්නේ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට ඔයාලට security question එකට එක වචනයක් වගේ දෙයක් මෙතන දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද password එක අමතක වුණොත් recovery කරගන්න ඔයාලට ඒක වැදගත් වෙනවා. ඒත් එක්කම මෙතන තියෙනවා captcha එකක්. මෙන්න මේ captcha එක හරියට type කරන්න. දැන් මෙතන තියෙන simple F ඊට පස්සේ M R ඊට පස්සේ capital H. හරි.
මේ විදිහට හරි විදිහටම මෙතන තියෙන captcha එකම මෙතන type කරන්න ඕනේ. හරි. ඔයාලට කියලා තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන් වලදී මොබයිල් ෆෝන් එක යූස් කරන්න එපා කියලා. මේ වගේ captcha එකක් එහෙම මොබයිල් ෆෝන් එකකින් type කරන්න ටිකක් අමාරුයි. ඔයාලට තේරෙනවා ඇති ඒක. හරි. ඒත් එක්කම ටිකක් මේක ඉක්මනින් පුරවන්න බලන්න. සමහරවිට මේ captchas තියෙන මේවාට time එකක් තියෙනවා. ඒක ඊට වඩා ප්‍රමාද වුණොත් එහෙමත් සමහරවිට මේ captcha වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ කොටස ටිකක් ඉක්මනට පුරවා ගන්න. මම මෙතන details ටික දාන්න ඉවරයි. මතක තියාගන්න ඔයාලගේ email address එක දානකොට ඔක්කොම simple අකුරෙන් type කරන්න. ඊට පස්සේ අර කලින් දුන්න instruction ටික මතක තියාගන්න. විශේෂයෙන් බලන්න ඔයාලගේ caps lock off වෙලාද on වෙලාද කියලා. එතකොට security questions එක එහෙම දානකොට answer එක එහෙම දාද්දී ඔයාලා simple letters වලින්ම දාන්න. caps lock on වෙලා තිබ්බොත් එහෙම නැත්නම් මෙතන capital ම දෙනවා නම් ඔයාලා recovery කරගන්න යද්දිත් capital ම දෙන්න වෙනවා බොහෝ වෙලාවට. එතකොට ඒක ඔයාලට ගැටලුවක් එයි simple capital මාරු කරලා දැම්මොත් එහෙම. ඒ නිසා ඒක answer එක දාද්දී simple නම් simple දාන්න, capital නම් capital එක දාන්න. මේක කොහේ හරි ලියලා තියාගන්න ඔයාලගේ security question එක මොකද්ද? pass ඒකට answer එක මොකද්ද කියලා. එහෙම වුණොත් එහෙම ඔයාලට recovery කරගන්න ලේසි. හරි. මෙතන details එක ඔක්කොම දැම්මට පස්සේ ඔයාලට පුළුවන් register කියලා දෙන්න. බලන්න නැවත තව check කරලා බලන්න. ඔයාලගේ email ලැබෙන email එකක් මෙතෙන් හරියටම දාලා තියෙනවාද කියලා. ඊට පස්සේ register button එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකක් එනවා congratulations කියලා. ඊට පස්සේ ඔබට මෙතන ඉස්සරහට යන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ password එක ඔයාලගේ මගේ machine එකේ Google Chrome browser එක පාවිච්චි කරන්න. ඒක save කරන්න කියලා අහනවා. මම මේක save කරගන්නවා. මොකද මම මේක ලියාගෙනත් තියෙන්නේ. එතකොට ඔබට ඉස්සරහට යන්න ලේසි. ඔබගේම machine එකක් පාවිච්චි කරනවා නම් ඔබට password එක save කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා check your email කියලා activation link එකක් email එකට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න කියලා තියෙනවා. අපි ඒක check කරලා බලමු. මම දැන් check කරන්න යන්නේ activations link එක මගේ email එකට ඇවිල්ලාද කියලා. හරි. මට මේකට විනාඩියක් දෙකක් වගේ ගියා මේක එන්න. ඔබ sign up වෙන වෙලාව අනුව සමහරවිට මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර කටිය ටික වෙලාවක් යන්න පුළුවන්. මට දැන් mail එක ඇවිල්ලා තියෙන්නේ මේකේ තියෙන්නේ career development කියලා මෙන්න මේ mail එකක්. මේක විදිහට click කරාට පස්සේ තියෙන්නේ මම හිතේ OTP code එකක් ඒ කියලා නෑ. OTP එකක් නෙවෙයි තියෙන්නේ link එකක් තියෙන්නේ. මේ link එක click කරලා තමයි අපිට මේක activate කරගන්න කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලගේ inbox එකේ බැරි වෙලා හරි මේක තිබ්බේ නැත්නම් ඔයාලා බලන්න inbox එකට පල්ලි more කියලා එකක් තියෙනවා. අන්න ඒකේ spam කියලා folder එකක් තියෙනවා. සමහරලාට spam කියන folder එකට මේක ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී spam කියන folder එක ඇතුලේ මේ link එක තියෙන්න පුළුවන්. හරි. මගේ inbox එකට ආවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ link එක මේ විදිහට click කරන්න. හරි. අපි link එක click කරලා බලමු. ඔබ හරියට මේ වෙලාවේ link එක click කරා නම් ඔයාලට මෙන්න මේ වගේ link එක click කරලා ගමන් activation successful කියලා මෙන්න මේ message එක එයි. ඊට පස්සේ අපිට මේ එතන sign in එකක් තියෙනවා. අපිට ඒක දාලා ඉවරලා වගේ username passwords මෙතන දාන්න පුළුවන්. username password දාලා ඉවරලා sign in එක දුන්න ගමන් අපිට system එකේ ඇතුළට යන්න පුළුවන්. හරි. හරි. එතකොට අපි අර හදද්දී දුන්න email address එක සහ ඔයාලා මේ system එකට දුන්න password එක Gmail එකේ password එක නෙමෙයි ඔයාලගේ email address එකේ password එක නෙමෙයි ඔයාලා system එක මේක sign up වෙද්දී දුන්නනේ password එකක් අර දැන් දෙකක දැම්මේ. හරි එන්න මේ password එක දීලා අපිට sign in බොත්තම ඉවුවා නම් අපිට මේකට sign in වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට sign in වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන training staff assistant කියන එක. ඊට පස්සේ මෙතන ඔයාලට අවශ්‍ය නම් password එක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් click කරන්න මෙතනින් please click here to apply කියන එක මේ විදිහට click කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන job card කියලා එකක් එනවා ඔයාලට. ඊට පස්සේ ඔයාලට more info ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එතකොට අර instruction ටිකම ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් අපිට හම්බෙච්ච instruction ටික. ඒ ටිකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට add කියන එක මෙතනින් click කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේක select කරන්න පුළුවන්. select කරලා apply කියන බොත්තම මේ විදිහට click කරන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් ෆිල් කරන process එක. හරි. ඊට පස්සේ අපි මේක කොහොමද ෆිල් කරගන්නේ කියලා බලමු. experience ඒ වගේ දේවල් කීපයක් තියෙනවා tabs. එතකොට ඔයාලා මුලින්ම මෙන්න මෙතන personal කියන tabs එක පුරවල ඉවරලා තමයි අනිත් tab වලට යන්න ඕනේ. හරි. එතකොට මෙතන අපිට පුළුවන් title එක තෝරන්න. අවිවාහක කෙනෙකුට ගාන්තාවකට මිසිස් කියන එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ පුරුෂයෙකුට තෝරන්න පුළුවන් මිස්ටර් කියන එක. විවාහක ගාන්තාවකට MRS තෝරන්න පුළුවන්. MS තෝරන්න පුළුවන්. විවාහකද අවිවාහකද කියලා ප්‍රකාශ කරන්න ඇති කාන්තාවකට. ඔබට මම මෙතන මිස්ටර් කියලා දැම්මා. ඊට පස්සේ මෙතන ඉනිෂියල්. එතකොට උදාහරණයකට අපි මෙතන එකක් ගමු. ඉනිෂියල්ස් දාද්දී සෙපරේට් ස්පේස් එකක් තියන්නත් එපා, ඩොට් එකක් තියන්නත් එපා කියලා තියෙනවා. ඒ විදිහටම අපි ෆිල් කරමු. මම EM කියලා දාන්නම්. EMK ඒකනායක මුදියන්සේලාගේ කසුන් ඒකනායක. හරි. එතකොට ඒකනායක මුදියන්සේලාගේ කසුන් ඒකනායක කියන එකේ ලාස්ට් නේම් එක ඒකනායක අතිරි ටික ඉනිෂියල් යටතේ දැම්මා. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් name denoted by initials. එතකොට මම මේකට දාන්නම් මේ ආදර්ශ නාමයක් ඒකනායක මුදියන්සේලාගේ කියන්නේ කසුන්. හරි. එතකොට මේ විදිහට මට නම දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා ඊට පස්සේ gender එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේල් කියලා මෙතන සිලෙක්ට් කරනවා. කොහොමද අපි මිස්ටර් කියලා දැම්මාට පස්සේ ඊට පස්සේ මෙතන date of birth එක ඒක දාදී මෙන්න ඔයාලට පුළුවන් මෙන්න මේ කැලෙන්ඩර් අයිකන් එක යොදා ගන්න. එහෙම නැතුව මේක ටයිප් කරන්න යන්න එපා. මෙතන DMMY format එකකින් ඔයාලට ලේසි මේ කැලෙන්ඩර් format එක මෙතන ක්ලික් කරොත් එහෙම ඔයාලට අද දවස මෙතන ආසන්න දවස තමයි 2025 මැයි. එතකොට අපිට 2002 වගේ යන්න වෙනවා මුලට. ඒකට යන්නේ මෙහෙමයි. මෙතන ක්ලික් කරන්න මේ 2025 කියන එක. ඊට පස්සේ ඒක උඩ නැවත වතාවක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට රේන්ජ් සම්වේ 2020 29. ඊට පස්සේ මේක රිවර්ස් යන්න පුළුවන්. ඔන්න ඔබට වර්ෂයක් මෙතනින් තෝරා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනදී මම 2002 වගේ තෝරන්නම්. හරි. එතකොට ඔයාලගේ අර නිසි වයස් සීමාව එතකොට අපිට ගන්න පුළුවන්. මෙතනින් දාලි වෙලා මෙතන ඔයාලගේ ඊට පස්සේ මාසෙ තෝරලා මේ විදිහට දාන්න. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් දාන්න තියෙනවා. ඇඩ්‍රස් ලයින් දාද්දී මම මෙතනින් ඇඩ්‍රස් ලයින් එකක් දාගන්නම්. ඊට පස්සේ අපි හිතමු අපේ ගෙදර ලිපිනේ 225 කියලා. ඊට පස්සේ 225 ඊට පස්සේ යටි නුවර ස්ට්‍රීට් හරි කැන්ඩි කියලා හිතන්න. එතකොට කැන්ඩි කියන එක පෝස්ටල් ටවුන් එක. එතකොට මම මේ වගේ මේ ඇඩ්‍රස් මේකේ දාලාම තියෙනවා don't enter the postal town in this case. එතකොට මගේ postal town එක කැන්ඩි නම් මම මෙන්න මේ ඇඩ්‍රස් ලයින් එකේවත් ඇඩ්‍රස් ලයින් දෙකේවත් ඒක දාන්න යන්නේ නැහැ. ඇඩ්‍රස් ලයින් එකේවත් දාන්න යන්නේ නැහැ. එතන පළවෙනි එක ගෙදර ඇඩ්‍රස් එක ස්ට්‍රීට් එක ඊට පස්සේ අපේ postal town එක දාන්න වෙන මෙතනක් තියෙනවා. අපි හිතමු මෙයාගේ postal town එක කැන්ඩි නැත්නම් කොළඹ. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලා දන්නවා ඔයාලා ලිපි බෙදෙන තැපල්කාරයේ ඇති ටවුන් එක. ඊට පස්සේ මෙතන postal town කියලා ඒක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මෙතන district කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. district කියන එක මෙතන අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන phone numbers ටික දාගන්න පුළුවන්. මෙතන අපිට format එකක් නම් දීලා නෑ 094 දාන්න ඕනද කියලා. එහෙම නෑ. එහෙම නැතුව සාමාන්‍ය විදිහට අපිට ඉලක්කම් 10ක ෆෝන් නම්බරයක් මෙතන දාගන්න පුළුවන්. පික්ස් ලයින් එකක් දාන්න පුළුවන් මෙතෙන්ට. එහෙම නැත්නම් යටින් මොබයිල් නම්බර් එකක් දාන්න පුළුවන්. එතකොට මෙතන නම්බර් දෙකක් අපිට දාගන්න පුළුවන්. එතකොට අපේ ඊමේල් ලිපිනේ අපිට මෙතන account එක select හදනකොට දුන්න ඊමේල් ඇඩ්‍රස් එක select වෙලාම ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් prepared place of assignment. මේක ඊටාම වැදගත්. මෙන්න මෙතන දාලා තියෙනවා
උපදෙස් සැලකිල්ල ගන්න කියලා. එතකොට ඒකේ දාලා තිබ්බා අපේක්ෂකයන් තමන් එක් කැමති පළාතක් පමණක් තෝරාගත යුතුයි. යම් අපේක්ෂකයෙක් එක් පළාතකට එකකට වඩා තෝරාගනී නම් ඇයගේ අයදුම්පස් නොසුදුසු ලෙස සලකනු ලබයි. එතකොට අපිට මේ prepared කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේ මෙතනත් දාලා තියෙනවා. මෙතන instruction වලක් තියෙනවා. Under personal tabs, prepared place of assignment, you should mention only the one province. If you more than province, your application will be rejected for the paper advertisement. එතකොට මේක ඉතාම වැදගත්. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. හරි අපි personal tab එක fill කරලා ඉවරයි. එහෙනම් අපි බලමු කොහොමද qualification tab එකට A level O level ටික හරියට දාගන්නේ කියලා. හරි ඔයාලට කරන්න තියෙන ඉස්සෙල්ලාම qualification tab එකට ගිහිල්ලා මෙන්න මෙතන select කරන්න ඕනේ qualification type කියන එකට A level. ඊට පස්සේ qualification එකට නැවත වතාවක් A level කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ number එකක් මෙතන දාන්න. එතන අපිට number එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහටම number එකක් දාන්න. ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් subjects ටික අපිට දාන්න පුළුවන්. මම මේ විදිහට subject add කරන්නම්. subject සහ credit එක. මෙතන subject එක තේරුවා. ඊට පස්සේ මෙතන credit result එක තේරුවා. හරි මේ විදිහට මම ඊට පස්සේ add subject. හරි ඔයාලට මෙතන වගුවක් දෙක ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේක තව subject එකක් අපි add කරමු. accounting. ඊට පස්සේ අපි දාමු business studies. ඊට පස්සේ මෙතන මම මේකට B pass එකක් දාන්නම් add subject. හරි ඔයාලට මේක edit කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන්. මෙන්න මේ business studies කියන එක මම මේ විදිහට select කරා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන අපි හිතමු මේ grade එක B නෙමෙයි ඔයාලට A එකක් තියෙනවා. එතකොට මේ විදිහට මෙතන select කරලා මේක වෙනස් කරලා add subject. හරි එතකොට ඒකක් කරගත්තා. දැන් මම නැවත වතාවක් එක පෙන්නන්නම්. accounting එක වැරදුනොත් එහෙම add කරනකොට මේක A එකක් තියෙනවා. ඔයාලා හිතමු B එකක් තියෙන ඕනේ කියලා. එතකොට අපි මේක select කරා. එතකොට මෙතනට මේක accounting කියලා මේක මෙතනට එනවා. ඊට පස්සේ මෙතන අවශ්‍ය grade එක දාලා add subject කියන එක දෙන්න තියෙන්නේ. O level එකෙත් ඒ විදිහටම තමයි වෙනස් කර ගැනීම කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු තව subject එකක් මේකට add කරලා economics කියන subject එක මම මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මෙතන grade එක දැම්මා add subject. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන A level subject 3 අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ මතක් කරලා ඔයාලා මේක save කරන්න save button එක click කරන්නේ නැතුව මෙන්න මේක add qualifications කියන button එක තමයි click කරන්න ඕනේ. add qualification. එතකොට ඔයාලට මෙතන තිබ්බ තොරතුරු ටික මේ විදිහට පහළට යනවා. මේ විදිහට A level කියලා මෙතන වැටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන subjects ටික යනවා. හරි. ඊට පස්සේ මම O level ටික add කරන්න යන්නම්. කොහොමද O level ටික add කරන්නේ? මෙතන qualifications ටිකේ O level කියන එක තේරුවා. ඊට පස්සේ මෙතන qualifications කියලා මේකෙත් O level කියන එක දාගත්තා. ඊට පස්සේ අපිට මෙතන index number එකක් මේ විදිහට සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන subjects 1 by 1 add කරන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න මෙතන සිංහල කියන එක මව් භාෂාව විදිහට මේ 201 කියන එක තමයි තෝරන්න තියෙන්නේ. මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මව් භාෂාවට සිංහල ලැන්ග්වේජ් කියන එක සමහර කට්ටිය මේක ඇප්ලයි කරනකොට වරද්දනවා. මේකේ තවත් සිංහල ඒවා තියෙනවා. ඒක නිසා මව් භාෂාවට අනිවාර්යෙන් 201 කියන එක තමයි තෝරන්න ඕනේ. හරි. එතකොට මෙතන සිංහල 201 කියන එක තේරුවා. ඊට පස්සේ මෙතන grade එක මම මේ විදිහට දාගත්තා. ඊට පස්සේ subject ඊළඟ එක මම මේ විදිහට add කරනවා. සිංහල. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රධාන subjects වලට තියෙන්න ඕනේ කියලා credit passes. ඊට පස්සේ මම සිංහල එකට පස්සේ දාගන්නවා ප්‍රධාන subject එකක්. අපි දාමු සිංහල එකට පස්සේ English කියන subject එක. ඔයාලට මේ list එකකින් හොයාගන්න පුළුවන් English. ඊට පස්සේ ඒක credit pass එක මේ විදිහට add කරා B එක. ඊට පස්සේ අපි තවත් එකක් දාමු ප්‍රධාන විෂයක් බුද්දිසම් ආගම. ඊට පස්සේ ඒකත් මම මේ විදිහට add කරගත්තා. ඊට පස්සේ තවත් ප්‍රධාන විෂයක් දාමු science අපි දාමු ඊට පස්සේ with history එක දාමු. ඊට පස්සේ හරි මේ විදිහට මම ප්‍රධාන විෂයන් ටික මේ විදිහට add කරගෙන යනවා 1 by 1 ඊට පස්සේ science එකත් අපි මේ විදිහට add කරගමු.
හරි ප්‍රධාන විෂයන් පහක් මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. අපි දන්නවා ප්‍රධාන විෂයන් හයක් තියෙනවා කියලා. මේකේ නැති එක තමයි මම හිතන්නේ ගණිතය. අපි ගණිතයත් මෙතෙන්දී ඇඩ් කරගමු. mathematics හරි මෙන්න mathematics ගණිතය ඇඩ් කරා. ඊට පස්සේ ඒකට මම මේ විදිහට ඇඩ් කරගත්තා. දැන් අපි ප්‍රධාන විෂයන් 6 ඇඩ් කරගෙන ඉවරයි. මෙන්න මෙතන වැරදි විෂයක් ඇඩ් වුණා. මම ඒක සිලෙක්ට් කරලා delete කරලා දාන්නම් එහෙම වුණොත් එහෙම. හරි. හරි. මේක අපි සිලෙක්ට් කරලා මේක වෙනස් කරමු. සිලෙක්ට් කරා ඊට පස්සේ මේක අපි අප්ඩේට් කරමු mathematics විදියට select mathematics මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේක add subject දෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා ඇති අතනින් subject එක වෙනස් වුණා. හරි. මෙතන select කරලා අදාළ subject එක වෙනස් කරනවා නම් මෙතනින් අදාළ subject එක දාලා මේ credit එක update කරන්න පුළුවන්. හරි. එතකොට අපි ප්‍රධාන subjects 6 add කරලා ඉවරයි. ඊට පස්සේ අපි තව subject එකක් add කරමු. ඊට පස්සේ ප්‍රධාන subject එක 6 ඉවරයි. ඊට පස්සේ මම add කරනවා කාණ්ඩ විෂයන්. කාණ්ඩ විෂයන් යටතේ agriculture add කරන්න. හරි කාණ්ඩ විෂයන් එතකොට අපි subject දැනට 7ක් add වෙලා තියෙනවා. තව දෙකක් අපිට add කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන දාමු health එක. හරි. ඊට පස්සේ මම හිතන්නේ මම subjects දැනට 3යි 3යි 8යි. ඊට පස්සේ තව එක subject එකක් add කරන්න තියෙනවා subject 9ක් කරන හින්දා. ඊට පස්සේ මම මෙතන dancing oriental කියන එක add කරනවා. බලන්න dancings ගොඩක් තියෙනවා මේකේ categories. oriental තියෙනවා ಭಾರತ වගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන dancing එක හරි විදිහට result sheet එක බලලා දාන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට මේක submit කරාට පස්සේ application එක වෙනස් කරගැනීමේ හැකියාවක් නැහැ. හරි. එතකොට ඔන්න මම මේ විදිහට subject add කරගත්ත 1 2 3යි 6යි 9ක් subject 9 හරි. ඊට පස්සේ බලන්න ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේ subjects ටික දාලා මෙන්න මේක save කරන්න යනවා මේ විදිහට. save කරන්න යනවා. එතකොට එනවා you haven't qualified with required qualifications කියලා මෙන්න මේ message එක එනවා. දැනට මේක භාගයට කරලා බලන්න ඉන්නේ ගොඩක් දිනෙකටත් මේ message එක එන හින්දා මෙතන save වෙන්නේ නැති ප්‍රශ්නයක් එනවා. එතකොට හරි. ඒක නිසා මෙන්න මේ message එක එන කට්ටිය ටත් මේක වැදගත් වෙනවා. අපි මේ ටික මෙතන මේ table එක මේ විදිහට මේවා මේ type කරගත්තාට පස්සේ මේ table එක පහළට add කරගන්න ඕනේ. add කරගන්න අපිට පුළුවන් මෙන්න මේ add qualification කියන බටන් එක මේ විදිහට click කරන්න. හරි. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මේ මෙතන වගුවක් අප්ඩේට් වුණා අපේ A level එක තියෙනවා පහලින් දැන් O level එක තියෙනවා. ඊට පස්සේ මේකේ කියලා තියෙනවා highest qualification එක select කරන්න කියලා. ඊට පස්සේ highest qualification එක මම මෙන්න මේ විදිහට A level කියලා මෙතන select කරනවා. හරි. දැන් අපි යන්න බලන්න highest academic qualification is saved successfully. හරි. ඊට පස්සේ බලන්න අපිට මේක දැන් save කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව මේ විදිහට කරොත් එහෙම ඔයාලට ලේසියෙන්ම save කරගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මේක successful විදිහට save වුණා. මේක double check කරගන්න මේක මොන හරි වෙනසක් තියෙනවා නම් එහෙම නැවත වතාවක් ඔයාලට බය වෙන්න එපා. මෙතනින් edit කරගන්න පුළුවන්. A level එක වුණත් මෙතන ඊට පස්සේ මෙතන උදාහරණයක් විදිහට accounting කියන එක select කරලා අපිට ඕන නැවත වතාවක් මේකේ මේක add subject එක දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක මෙතන දුන්නාට පස්සේ මෙතන accounting එක අපි A කරා. accounting එක අපි B කරමු. select. ඊට පස්සේ මෙතන මම B කරනවා. add subject B. හරි දැන් ඔයාලට පේනවා ඇති මේක මෙතනත් update වුණා. හරි. හරි. එතකොට ඔන්න අපි සාර්ථක ලෙස මේ වගු දෙක ඇඩ් කරගත්තා මේ විදිහට තමයි තියෙන්නේ. දැන් එතකොට ඔයාලට මේක සේව් වෙලා ඊට පස්සේ මේක මේ විදිහට add qualifications කියන ක්ලික් කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේ විදිහට මේක දැන් save button එක press කරා නම් hello save successfully. හරි. හරි. එතකොට මෙන්න මේ method එක පාවිච්චි කරන්න සමහර කට්ටියට error එක එනවා. ඇවිල්ලා තිබ්බා. ඒක නිසා මේ විදිහට save කරන්න. හරි කිසි ප්‍රශ්නයක් නැතුව මේ දෙක save වෙනවා. ඊට පස්සේ ඔන්න අපේ personal detail ටික හරි. ඊට පස්සේ experience එකට යනවා. ඒක මොනුත් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා personal tab එකයි qualification tab එකයි general tab එකයි කියලා mandatory කියලා. හරි.
හරි ඊට පස්සේ ඔන්න අපිට බලන්න පුළුවන් හරියට මේක සේව් වෙලා තියෙනවද කියලා ක්වොලිෆිකේෂන් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට වගු දෙකක් තියෙන්න ඕනේ මේ දෙකම තියෙන්න ඕනේ සේව් වෙලා නැත්නම් එකක් හරි ඔයාලට මෙන්න මේ විදිහේ භාග තමයි පෙන්වන්නේ එක්ක O level තියෙයි එක්ක E level තියෙයි හරි ඊට පස්සේ achievement එකත් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ ඊට පස්සේ මෙතන general කියලා එකක් තියෙනවා general කියන එකේ මෙන්න මෙතන මේක ක්ලික් කරන්න තියෙනවා I certify කියන එක මේක මෙතන ක්ලික් කරන්න ඊට පස්සේ අපිට මේක සේව් කරන්න දෙනවා මෙතන සේව් බටන් එක මේ විදිහට ක්ලික් කරන්න පුළුවන් ඊට පස්සේ saved successfully ඊට පස්සේ ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ apply කියන මෙන්න මේ බටන් එක හරි apply කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට සම්පූර්ණ ඇප්ලිකේෂන් එකේ රිවිව් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් කොහොමද මේක තියෙන්නේ කියලා හරි ඊට පස්සේ මේක සබ්මිට් කරන්න කලින් අපිට ඕන නම් එඩිට් කරගන්නවා නම් එඩිට් කරගන්න පුළුවන් නැවත වතාවක් මේකේ හෝම් එකට ගිහිල්ලා මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක එඩිට් කරගන්නවා නම් නැවත එඩිට් කරගන්න පුළුවන් මෙන්න මේක නැවත වතාවක් එඩිට් ඇප්ලයි දීලා මේක නැවත වතාවක් මෙතනින් එඩිට් කරගන්න පුළුවන් සබ්මිට් කරන්න කලින් හරි මේ ටික හොඳ අවධානයෙන් කරගන්න ඊට පස්සේ දැන් ඔන්න මම මේ ජනරල් එකේ ටික් එක දැම්මා ටික් එක දාලා මේක සේව් කරා ඊට පස්සේ මම කරන්නේ මෙතන apply කියන බටන් එක නැවත වතාවක් ඔබනවා මගේ මොකද corrections මොකුත් තිබෙන්නේ නැති නිසා ඊට පස්සේ මගේ මෙතන details ටික ඔක්කොම පෙන්නනවා ඊට පස්සේ ඔයාලට මේ ටික ඔක්කොම හරි නම් ඔයාලට මෙන්න මෙතන මේක විදියට මේ විදියට දාන්න පුළුවන් ඊට පස්සේ prepared communication method කියලා එකක් තියෙනවා හරි එතකොට අපි admission වගේ දේවල් මම හිතන්නේ මේ prepared communication method එකකින් එන්නේ සමහර විට post දාන්න පුළුවන් post දැම්මොත් තැපෑලෙන් වගේ ඊට පස්සේ ටෙලිෆෝන් එක දාන්නත් පුළුවන් මම මොකද ඊමේල් හැම වෙලාවෙම යූස් කරන නිසා ඊමේල් කියන එක දානවා හරි ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේකේ මෙන්න මේ submit කියන එක මේ විදිහට ක්ලික් කරන්න එතකොට මෙන්න මෙතන එනවා අපිට you have submitted successfully reference number කියලා එකක් එනවා මෙන්න මෙතන මේ reference number එක ඔයාලා කොහේ හරි ලියාගෙන තියාගන්න මොකද මේ application සම්බන්ධව තියෙන විමසීම්ස් ඔක්කොම මේ reference number එකෙන් තමයි අපිට අහගන්න බලා ගන්න පුළුවන් ඒ හින්දා මේ reference number එක කොහේ හරි ඔයාලා save කරලා තියාගන්න. හැබැයි මේක submit කරාට පස්සේ නැවත වතාවක් ඔයාලට edit කරගැනීමේ හැකියාවක් නැහැ. ඒකින් තමයි මේක කරන්න කලින් හොඳින් බලන්න. හරි. මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. ඒත් එක්කම අපි මුලින්ම සඳහන් කරා වගේ ඔයාලට description box එක බලන්න අපි වීඩියෝ එකට යටින්. එතකොට ඔයාලගේ link එකක් දාලා ඇති. ඒ link එක බලන්න. ඒකේ අපි ගිය පාර exam එකට මොනවද කරේ මේ පාර exam එකට මොනවද කරන්න ඉන්නේ කියලා තියෙනවා. අපි WhatsApp group එකක් තියෙනවා. Telegram group එකක් තියෙනවා. පුළුවන් නම් ඔයාලා group වල සම්බන්ධ වෙන්න. අපි ඉස්සරහට ගන්න වැඩසටහන වලට ඔයාලව සම්බන්ධ කරගන්න. බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක බැලුවට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට අපි reference number එක ගත්තා. ඊට පස්සේ ඔයාලට දැන් මේක exit වෙන්න පුළුවන්. දැන් ඔයාලා මේක apply කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේක home window එකට ගිහිල්ලා කොයි වගේද පේන්නේ කියලා. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන click here කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට training staff assistant එක applied කියලා වැටෙනවා. ඊට පස්සේ view status යටතේ ඔයාලට මේක successfully submit කියලා වැටෙනවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට mail එකක් එනවා. දැන් මට mail එකක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට reference number එකත් එක්ක. එතකොට අපිට ඒකෙන් බලා ගන්නත් පුළුවන් අපි මේ හරි විදියට මේක ඇප්ලයි කරලා තියෙනවද කියලා. ඔයාලා මේක හදද්දී තිබ්බ පාස්වර්ඩ්ස් මතක තියාගන්න. සමහරවිට ඇඩ්මිෂන් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න ඒක උපකාරී වෙයි. හරි. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඔබලට මොන හරි තව ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.